රදිස්ගේ කෙතරින් කොහොම කැමතුනොත් මේ සම්බන්ධයට මේ කටයුත්ත සිද්ධ වෙනකන් කාටත් මේ ගැන කෘතුහලයක්. මොකද එක පැත්තකින් රදිස්ගේ අම්මා තවමත් ලීනි ගැන එච්චර කැමැත්තකින් නෙමෙයි ඉන්නේ. අනිත් පැත්තෙන් ලීනිව බලාගෙන තවමත් බලාපොරොත්තුවෙන් ඉන්න ඒ චරිතය එදාට මොන වගේ දෙයක් සිද්ධ කරයිද කියන එක අපි කාටවත්ම හිතාගන්න බැරි වෙනවා. මොකද සනත් සර් කියන්නේ කවදා හරි ලීනිව අයිති වෙන්නේ සනත් සර්ටම විතරයි කියලා. ඒ වෙනුවෙන් ඉතින් සනත් සර් ඕනම දෙයක් කරන්න දෙපාරක් හිතන්නේ නැහැ. මොකද සනත් සර් ඉදිරියේදී ලොකු දෙයක් කරන්න හිතේ ප්ලෑන් එකක් තියෙන බව මීට කලිනුත් සනත් සර්ගෙම කටින් එළියට ආවා. හැබැයි ඉතින් රදිස්ගේ අම්මා කියන්නේ ලීනිකි පුංචි හෝ වැරද්දක් හොයන්න බලාගෙන ඉන්න කෙනෙක්. ඒ නිසා ඉතින් රදිස්ගේ අම්මට පුංචි හරි ආරංචියක් ආවොත් ලීනි ගැන පුංචි හෝ වැරද්දක් රදිස්ගේ අම්මා මේ සම්බන්ධයට කොහොමඩවත් මෙතනින් එහාට ඉඩ දෙන එකක් නැහැ. ඉතින් අපේ වීඩියෝවත් එක්ක දිගටම රැඳී සිටින්න. අද අපි වීඩියෝවෙන් කියනවා රදිස්ගේ ලීනිගේ වෙඩින් එකට කලින් මේ සිද්ධ වෙන්න යන්නේ මොකද්ද? ඇත්තටම රදිස්ගේ ලීනිගේ වෙඩින් එක ගන්න බැරි වේවිද? එමත් නැත්නම් සනත් සර් මේ සම්බන්ධය නැති වෙන විදිහට ඉදිරියට ගන්න ප්ලෑන් එක මොකද්ද? ඒ ප්ලෑන් එක හින්දා ඉදිරියට කුමක් සිද්ධ වේවිද? මේ හැම දෙයක්ම අද අපි වීඩියෝවේදී කතා කරනවා. ඉතින් ඔබ අපේ නාලිකාවට තවමත් අලුත් කෙනෙක් නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා එහා පැත්තේ බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. එවිට අපි දිනපතාම කියන වීඩියෝ ඔබට ඉතාමත්ම පහසුවෙන් නැරඹීමට හැකියාව ලැබේවි. ඉතින් කොහොම හරි මේ වෙද්දී රදිස්ගේ අම්මගේ හිත පුළුවන් විදියට හදාගෙනයි ලීනිගේ රදිස්ගේ විවාහයට කැමැත්ත දෙන්නේ. නමුත් ඉතින් රදිස්ගේ අම්මා ලීනිගේ ගෙදර අයත් ඉන්න තැනම ගමත් ලීනිගේ ෆැමිලි එකත් ටිකක් පහත් කරලා තමයි කතා කළේ. ඒකෙන් ඉතින් ලීනිගේ අම්මගෙත් හිත ගොඩක්ම පෑරුණා. ඒ සිද්ධිය නිසාම ලීනිගේ අම්මට හිතුණා කවදා හෝ රදිසුයි ලීනි එකතුණාට පස්සේ රදිස්ගේ අම්මගේ අතින් ලීනිට වැරද්දක් වේවි කියලා. ඒකයි කෙලින්ම ලීනිගේ අම්මා රදිස්ගේ අම්මගේ ඉදිරියේදීම ඒ ගැන ප්‍රශ්නයක් විදියට ඇහුවේ. කොහොම වෙතත් ඉතින් කතාවේ ඉදිරියට කුතුහලයෙන් පිරුණු එපිසෝඩ් ටිකක් අපිට බලාගන්න පුළුවන් වේවි. මොකද සනත් සර් රදිස්ගේ අම්මගේ ඔළුවට දානවා සර්ගේ හිතේ ලීනි ගැන ආදරයක් තියෙන බව. මේක අහන රදිස්ගේ අම්මා ඉතින් ඉදිරියේදී ඔළුව අවුල් කරගෙන මේ සම්බන්ධයට අකමැත්ත ආයෙත් සැරයක් ප්‍රකාශ කරන්න ඉඩ තියෙනවා.